හැම කෙනාම කැමති යසෝදරාවක් වගේ පින්වන්ත තරුණියක් ලබන්න. හැබැයි වසන්ත මහත්මයා යසෝදරාවක් පතන ඔබ මතක තබා ගන්න ඕන ඒ තරුණියත් ප්‍රාර්ථනා කරන්නේ සිද්ධාර්ථයන් වහන්සේ නමක් කියන එක. සිදුහත් කුමාරයෙක් තමයි ඒ තරුණියත් ප්‍රාර්ථනා කරන්නේ. මේ මුදුමුහුණේ කියන ගීතය මම ශ්‍රවණය කරලා තියෙනවා. ඒ තරුණියට අර තරුණයා අහනවා මගෙත් එක්කලා විතරද ඔබ මේ දැන් මේ කරන මේ කටයුතු සිද්ධ වෙන්නේ. එතකොට අර තරුණිය ඒකලාම ප්‍රශ්න නගනවා ඔබතුමත් ඒ විදිහටම මගෙත් එක්ක විතරද මේ විදිහට ආදරයෙන් බැඳෙන්නේ කියලා. ලොකු සංවාදයට ගන්න පුළුවන් ලොකු පළලක් තියෙන ගැඹුරක් තියෙන ප්‍රස්තුතයක්. හොඳ සන්ධිස්ථානයක් කියලා මට කියන්න පුළුවන්. අන්න ඒ සන්ධිස්ථානයේ තමයි කුමරි බඹසර යම්කිසි යෞවනියන් පිරිසක් රකින්නවා නම් මම හිතනවා ඔය ප්‍රශ්නය ඔය විදිහට අහන්න නැතිවි. අපේ සිංහල සමාජය තුල මේ තිබුණා බහ දෙනවා කියලා එකක්. අපිට වඩා ගොඩක් පැරණි සමාජය තුල ඕක ප්‍රචලිත වෙච්ච ප්‍රකට වෙච්ච කාරණයක්. සාමාන්‍යයෙන් තරුණියක් තමයි බහ දෙන්නේ. ඒ බහ දෙන්නේ තරුණයෙකුට. දැන් අපි අහලා තියෙනවා ඇතැම් තරුණයෝ යම්කිසි තරුණියක්ගේ හිත ගන්න අත ගන්න බලාගෙන ඉඳලා ඒ තරුණිය යම් කෙනෙකුට බහ දුන්නා කියලා ආරංචි වුණාම සංවේගයට දරා ගන්න බැරුව ඇතැම් විට ජීවිතය නැති කරගෙන තියෙනවා. ඇතැම් විට ඒ පුජ්‍යලයා ජීවිත කාලෙම තනිකඩයක් වගේ ගෙවලා තියෙනවා. මොකද ඒ පුජ්‍යලයෝ එදා සමාජය තුල හිටපු ඒ අතු දැනගෙන හිටියා තරුණියක් යම් විදිහකින් බහ දුන්නා නම් ඒ බහ කාටවත් ආය වළක්වන්න බෑ කියලා. අන්න ඒ සමාජ පසුබිම තමයි වසන්ත මහත්මයා අපිට අදට අවශ්‍ය වෙලා තියෙන්නේ. අද වෙලා තියෙන ගැටලුව අද ඔබට බහ දෙනවා, හෙට තවත් කෙනෙක්ට දෙනවා, ඊළඟ දවසේ මම ඉල්ලුවොත් මටත් දෙන්න පුළුවන්. අන්න එහෙම දෙයක් තමයි අද තියෙන්නේ. දැන් අද විවාහය කියන දේ බලන්න හරියට සෙනික නූල්ලුස් වගේ වෙලා තියෙනවා. විනාඩි 2කින් එක කරන්න පුළුවන් සමාජ ජාලයකට ඇති වෙලා තියෙනවා. අද සමාජ ජාලයේදී අඳුර ගන්නවා. සතියක් යනකොට බස් හෝල් ටිකේදී ඊළඟ දවසක් යනකොට විවාහ රෙජිස්ටර් කාර්යාලයේ වෙඩින් ෆොටෝ එක එන්නත් කලින් මෙදෙන්න දික්කසාද වෙලා තියෙනවා. මේ මෑතකදී මගේ හිතවත් ස්වාමින් වහන්සේ නමක් තමන් වහන්සේගේ ඡායාරූපයක් ගන්න ගිහිලා තියෙන ස්ටුඩියෝ එකට. ගියපුවාම මේ වෙඩින් ඇල්බම්ස් ගොඩාක් තියෙනවලු. වෙඩින් ෆොටෝ. උන්වහන්සේ අහලා තියෙනවා ඒ ස්ටුඩියෝ එක බාර මහත්තයාගෙන් මේවා මොකද මේ අරගෙන යන්නේ නැද්ද කියලා. අනේ ස්වාමීන් වහන්සේ මේවා කොහේ අරයි යන්නද? මේ තියෙන හැම ජෝඩුවක්ම විවාහ වෙලා මාසෙ යන්න කලින් දෙම් වෙලා කියලා. ඉතින් අපේ පැරණි සමාජය තුල විවාහය කියන දේ එකපාරට ඒක හදිස්සියේ සෙනිකව ගත්ත තීරණයක් නෙවෙයි. දැන් ওই ප්‍රකට කියමනක් තියෙනවා මේ තකහනියක් ඉක්මන් කරලා විවාහ වෙන්න නිවි සැනසille පසුතැවේ කියලා. ඒකෙන් කියන්නේ මේ තද බල විදිහට ඉක්මන් කරලා යම් කෙනෙක් විවාහ ජීවිතයට පත් වෙනවා නම් එයා නිවි සැනසille ක්‍රමානුකූලව ඒක විඳිනවා කියන එක. ඉතින් අපේ පැරණි සමාජය තුල එවැනි විවාහ ක්‍රමවේදයක් තිබුණේ නැහැ. දැන් පැරණි සමාජයේ යම්කිසි තරුණියක්ගේ අත ප්‍රාර්ථනා කරගෙන තරුණයෙක් ආපුහම පරීක්ෂණ තිබිලා තියෙනවා. යම් පරීක්ෂණ. ඒ පරීක්ෂණ අතර මාමණ්ඩි දෙනවලු අර එන තරුණයාට අන්නාසි ගෙඩියක් ආපුතා බෑන මේක කපන්න කියලා. දැන් ඕක කපනකොට Tamanට කණ්ඩ බැරි ඒවත් එක්ක ඉතුරු කරනවා නම් මේ ලෝභයක් මගේ දුවට කණ්ඩවත් දෙන්නේ නැති වෙයි කියලා එයාට දුව දුන්නේ නැහැ. එතකොට කණ්ඩ ගන්න පුළුවන් ටිකත් ඒක කපලා අයින් කරනවා නම් මේ මිනිස්සයා නාස්තිකාරයෙක්, මේ නාස්තිකාරයෙක්ට මගේ දුව දෙන්නේ නැහැ කියලා දීලා නැහැ. එතනින් ගියපුවාම කැත්තේ උදැල්ලේ වැඩ බලලා තියෙනවා. දැන් ඔබ බලන්න මේ දැන් අද ඉන්න තරුණයෙක්ට පොල් ගෙඩියක් ලෙඩි ගහ ගන්න පුළුවන් කියලා. ඒ අපි බලන්න ඕන. දැන් පැරණි සමාජයේදී ආයෙ කරලා තියෙන මේ ඉලත් තට්ටුව, ඒ කියන්නේ දහත් වට්ටිය දීලා පුවක් ගෙඩියක් කපන්න. ඉතින් මේක කපලා දෙන්න කියලා. දැන් ගොඩක් අය හරි ආත්මාර්ථකාමීනේ.
පුවක් ගෙඩිය Tamanට විතරක් බෑය කපාගෙන මේව කරගත්තා නම් මේ මිනිස්සයා ආත්මාර්ථකාමියෙක් කියලා අයින් කරා. දීනිවරුත් එහෙමමයි. දීනිවරුන් ගෙනුත් උයන්න පුළුවන්. එතනින් පස්සේ මැහුම් ගැතුම් කොහොමද? අන්න ඒ වගේ බොහෝ දේවල් බලලා ඒ ආශ්‍රයෙන් තමයි මේ විවාහය කියන දේ ගලපගත්තේ. අන්න ඒ විදිහට බැඳෙන හදවත් අර විදිහට සෙනිකව ගැලවිලා යන්නේ නැහැ. සෙනිකව ඒ අය වෙන් වෙන්නේ නැහැ. ඒ අයගේ ජීවිත බොහොම සුන්දර වෙනවා. ඉතින් මුදු මුහුණේ සුව දැනුනේ මට විතරද කියලා තරුණයෙක් අහනවා නම් ඔබ මතක තියාගන්න ඔබෙනුත් ඇය කටින් විමසුවේ නැතත් හදවතින් අහනවා ඇති, හිතින් අහනවා ඇති. ඒ නිසා අපි මතක් කරන්නේ සිද්ධාර්ථයන් යසෝදරාවක් ලබා ගත්තා නම් ඒ යසෝදරාවක් ලබන්න තරම් පරිපූර්ණත්වයට යම් කිසි විදිහකින් උන්වහන්සේ එතුමාගේ ගුණධර්මය හදාගෙන. ඉතින් ඔබ යසෝදරාවක් හොයනවා නම් සිද්ධාර්ථයන් වහන්සේ නමක් වෙන්න කියලයි මගේ අදහස.